මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ රෝස් පාන් වර්ධින්න නැතුව හදාගන්න විදිහයි. මම මේ රෝස් පාන් රෙසිපි එක දෙපාරක්ම හදලා බලලයි ඔයාලට අරගෙන ආවේ. රෝස් පාන් හදන්න අවශ්‍ය කරන දේවල් ටික මම වීඩියෝ එකේ උඩින් සඳහන් කරන්නම්. මම මෙතන උණු වතුර අරගෙන තියෙන්නේ මද රස්නේ උණු වතුර නෙවෙයි. ඊට වඩා ටිකක් රස්නෙට තියෙන. ඔයාලට පේනවා නේද මේ උණු වතුර එකෙන් ටිකක් දුම යන විදිය. ටිකක් රස්නෙට තියෙන උණු වතුර එකක් තමයි මම පිටි මිශ්‍රණය කවලම් කරගන්න අරගත්තේ. දැන් මම මික්සර් එකේ බෝල් එකට පාන් පිටි ටික දාගන්නවා. ඊගාවට මම බෝල් එකට සීනි, ලුණුයි, ඊසුයි, බටරුයි දාලා කවලම් කරගන්නවා. ඔයාලා මගේ මික්සර් එක දැක්කහම පේනවා නේද? අවුරුදු 15ක් පරණයි මේ මික්සර් එක. තාමත් හොඳට වැඩ කරනවා. දැන් මික්සර් එක ඔන් කරලා ටික වෙලාවක් මම මේ ටික ඔක්කොම කවලම් කරගන්නවා. ඔක්කොම ටික කවලම් වුණයින් පස්සේ මම උණු වතුර ටික මේ විදියට බෝල් එකට ටික ටික දාලා කවලම් කරගන්නවා. මම පිටි මිශ්‍රණය විනාඩි 10ක් විතර මේ විදියට අනාගත්තා. මික්සර් එකේ පිටි ටික විනාඩි 10ක් විතර අනාගත්තාම ඇති. දැන් මම මික්සර් එක නවත්වලා පිටි මිශ්‍රණය මේ විදියට එකතු කරගන්නවා. දැන් මම ලෑල්ල මතට මේ විදියට පාන් පිටි ටිකක් ඉහගෙන බෝල් එකේ තියෙන පිටි මිශ්‍රණය ලෑල්ල උඩින් තියාගන්නවා. ඔයාලට පේනවා නේද මම පිටි මිශ්‍රණය අරගෙන මේ විදියට බෝල කරලා රවුම් කරන විදිය. දැන් මම බෝල් එකේ මේ විදියට පොල් තෙල් හොඳට ගාගෙන හදාගත්ත පිටි මිශ්‍රණය බෝල් එක ඇතුළට දාගන්නවා. ඊගාවට මම පිටි මිශ්‍රණය උඩිනුත් මේ විදියට තෙල් ටිකක් අරගෙන උඩින් ගාගන්නවා. දැන් මම බෝල් එකට දාපු පිටි මිශ්‍රණය මේ විදියට වහලා පැයක් පිපෙන්න තියනවා. ඊගාවට මම පිපුණු පිටි මිශ්‍රණය දාන ලෑලි මතට මේ විදියට පිටි ඉහලා ලෑස්ති කරලා තියාගන්නවා. පැයකට පස්සේ පිටි මිශ්‍රණය පිපිලා තියෙනවා ඔයාලට පේනවා නේද? හොඳට පිටි මිශ්‍රණය පිපිලා තියෙන්නේ. දැන් මම බෝල් එකේ තියෙන පිටි මිශ්‍රණය ලෑල්ල මතට දාලා මේ විදියට රෝල් කරගන්නවා. ටිකක් දිගට රෝල් කරගෙන පිහියක් අරගෙන මේ විදියට එක සමාන කොටස් 8කට කපා ගන්නවා. දැන් මම කපාගත්ත කොටස් ටික අතේ පාන් පිටි ටිකක් ගාගෙන මේ විදියට තුනී කරලා බෝලයක් හදාගෙන ලෑල්ල මත තියාගන්නවා. ටිකක් දුරින් ඕන ලෑල්ල මත තියාගන්න. පිපෙනකොට නැත්තම් එකට ඇලවෙන නිසා. ඔන්න මං ඔයාලට තව එකක් හදන විදිය පෙන්නනවා. ඊගාවට මම හදාගත්ත පිටි බෝල මත මේ විදියට පොල් තෙල් ටිකක් අරගෙන හොඳට ගාගන්නවා. තෙල් ගාගත්ත පිටි බෝල ටික මේ විදියට වහලා පැය භාගයක් පිපෙන්න තියාගන්නවා. පැය භාගයක් පිටි බෝල පිපෙන්න තියෙන නිසා පාන් මිශ්‍රණයේ ගාන මිශ්‍රණය හදාගන්නයි මම දැන් හදන්නේ. කරදීසියකට බටර් මේස හැඳි 2මාරක් විතර දාලා මයික්‍රොවේව් එකට දාලා රත් කරලා මේ විදියට දිය කරගන්නවා.
දිය කරගත්ත බටර් ටික නිවෙන්න පැත්තකින් අරගෙන තියන්න. මම රෝස් පාන් හදන්න ගන්නෙ මෙන්න මේ තැටිය. ඔයාලට පේනවා නේද? ඊගාවට මම තැටිය ඇතුලේ මේ විදියට හොඳට තෙල් ගා ගන්නවා. ඔන්න දැන් පිටි බෝල ටික පැය භාගයකට පස්සේ පිපිලා තියෙනවා. ඔයාලට පේනවා නේද? දැන් මම ලෑල්ල මතට පාන් පිටි ටිකක් ඉහලා මේ විදියට පිටි බෝලේ අරගෙන උඩ පැත්ත යටට තියලා මේ විදියට තුනී කර ගන්නවා. අපි තුනී කරනකොට පිටි මිශ්‍රණය තැටියේ පළලට හරියන ප්‍රමාණයටයි තුනී කරගන්න ඕන. ඊගාවට තුනී කරගත්ත කොටස මේ විදියට දෙකට මැදින් නවලා ජෑම් පාසයක හැඩේ එන විදියට මේ විදියට නවා ගන්නවා. ඊට පස්සේ අතින් පොඩ්ඩක් මේ විදියට තද කරලා තැටියේ සයිස් එකට හදා ගන්නවා. දැන් මම හදාගත්ත කොටසේ දිය කරගත්ත බටර් ටික මේ විදියට හොඳට ගා ගන්නවා. පිටි මිශ්‍රණයේ උඩ කොටසේ හැම තැනම මේ විදියට බටර් ගා ගන්න ඕන. නැත්තම් රෝස් පාන් එක ගලව ගන්න අමාරු වෙනවා. දැන් මම බටර් ගාගත්ත පැත්ත මේ විදියට අරගෙන තැටියේ මෙහෙම තියලා පොඩ්ඩක් අතින් තද කර ගන්නවා. ඔන්න මම තව එකක් හදන විදිය ඔයාලට පෙන්නනවා. මේ බලන්න නිතරම බටර් ගාපු පැත්තයි මේ විදියට තැටියේ තියලා අතින් පොඩ්ඩක් තද කරගන්නේ. ඔය විදියට පිටි බෝල 8ම හදාගෙන තැටියට මේ විදියට තියාලා හදා ගන්නවා. තැටියට ඔක්කොම තියලා හදාගත්තයින් පස්සේ මේ විදියට බටර් ටික උඩිනුත් ගා ගන්නවා. පිටි මිශ්‍රණයේ දාර මත මේ විදියට දිය කරගත්ත බටර් ගා ගන්න ඕන. එතකොට තැම්බුණයින් පස්සේ අපිට රෝස් පාන් ටික ගලව ගන්න හරිම ලේසි. දැන් මම මේ විදියට පිපෙන්න පොලිතින් එකකින් වහලා තියා ගන්නවා. විනාඩි 15ක් විතර යනකොට ඔයාලට පේනවා නේද පොලිතින් එකේ ඇලවිගෙන වගේ එනවා. ඒ වෙලාවට පොලිතින් එක මේ විදියට ගලවලා අයින් කරලා තියන්න ඕන. අපි රෝස් පාන් දාපු තැටියේ උස මට්ටමට පිපුණාම ඇති. අවන් එකේදී රෝස් පාන් එක උඩට පිපිලා එන නිසා. දැන් මම ආයිමත් බටර් ටිකක් මේ විදියට පරිස්සමට උඩින් ගා ගන්නවා. අත තද කරලා ගන්න එපා. එහෙම වුණොත් පිපුණු පාන් ටික බහින්න පුළුවන්. මම හදපු රෝස් පාන් ටික නම් පිපෙන්න පැය භාගයක් විතර ගියා. මම අවන් එකේ උඩයි යටයි දෙකම විනාඩි 10ක් රත් වෙන්න 200ට දාලා තිබුණේ. පාන් ටික දැම්මයින් පස්සේ 180ට හීට් එක තියලා පාන් ටික විනාඩි 45ක් ගියා බේක් වෙන්න. අවන් එකෙන් අවන් එකට රස්නේ වෙලාවයි වෙනස් වෙන්න පුළුවන්. ඒ ගැන ඔයාලා සැලකිලිමත් වෙන්න. විනාඩි 45කට පස්සේ මගේ රෝස් පාන් ටික හරි ගිහිල්ලා තියෙනවා. ඔයාලට පේනවා නේද? මේ එකින් එක වෙන් වෙලා තියෙන විදිය බලන්න. ඔයාලට පේනවා නේද? තැටියට වැඩිය උඩට පිපිලා අවන් එකේදී ඇවිල්ලා තියෙන විදිය. දැන් මම පාන් ටික මේ විදියට තැටිය අනිත් පැත්ත ගහනවා. ඔයාලට පේනවා නේද නිකම්ම ගැලවිලා ආපු විදිය. හොඳට යට පැත්තත් කර වෙලා තියෙනවා. ඊගාවට මම දැන් මේ පාන් ටික උඩි අතට හරවනවා.
රෝස් පාන් එකේ ආසම කොටස තමයි මම මේක. මේ බලන්නකෝ මම පාන් ටික ගලවන විදිය. හරිම ආසයි මේ බලන්න නිකම්ම ගැලවිලා එනවා. මම ඔයාලට ඒකයි හොඳට බටර් ගාන්න කියලා කිව්වේ. පේනව නේද නිකම්ම ගැලවෙන විදිය. දැන් මං ගලවගත්ත රෝස් පාන් ටික මේ විදියට තැටියේ තියාලා අවන් එකට දාලා රෝස් කරගන්නවා. රෝස් පාන් එකේ එක පැත්තක් රෝස් වුණයින් පස්සේ මේ විදියට අනිත් පැත්තත් දාලා ආයෙමත් අවන් එකට දාලා රෝස් කරගන්නවා. දැන් රෝස් පාන් එකේ දෙපැත්තම රෝස් වෙලා නිසා මම අවන් එකෙන් රෝස් පාන් ටික බාගන්නවා. මේ බලන්නකො මගේ රෝස් පාන් වල තියෙන ලස්සන. ඒ වගේම හරිම රසයි. හොඳට රෝස් වෙලා තියෙනවා. ඔයාලට පේනවා නේද? මම කියන රෙසිපි එකටම හැදුවොතින් ඔයාලට රෝස් පාන් කාල් හදාගන්න අමාරු වෙන්නේ නැහැ. ඔයාලා රෝස් පාන් කාල් හැදුවොතින් පින්තූර මටත් එවන්න බලන්න. මේ වීඩියෝ එක බලන ඔයාලට ගොඩාක් ස්තුතියි.